මයින්ඩ් කරන්න කියලා තියෙන්නේ 4 වෙනි රිවිෂන් පේපර් එක. ඒකේ තිබුණේ අර 3 වෙනි ටියුට් එකට අදාළ MCQ. හරි? ඒතර 5 වෙනි රිවිෂන් පේපර් එක. ඒ කියන්නේ ඩොප්ලා ආචරණය ලේස කොටස් ඒව සාකච්ඡා කරපු ටියුට් එකේ ඒකට අදාළ රිවිෂන් පේපර් එක. 5 වෙනි රිවිෂන් පේපර් එක. ඔය මට පේනවා මේ කිසි කමකට මේ මං කියන ඒවා ගණන් ගන්න නැතුව ඉන්න සෙට් එකක් කාලකන්ණි සෙට් එකක් හරි. මේ වෙලාව තමයි ඔයගොල්ලෝ මගන සීග්‍රයෙන් S එක හිඟා කන මට්ටමට වැටෙන කාලේ. අති සීග්‍රයෙන්. වැඩ කරන්නේ දෙන ගෙදර වැඩ කරන්නේ පාස් පේපර්ස් කරන්නේ ඔයගොල්ලෝ ඉතාම සීග්‍රයෙන් S එක හිඟා කන මට්ටමට වැටෙනවා. යන්න. ඒක බොහොම සුවදායි අත්දැකීමක් වෙයි. අමාරුවෙන් හරි මේ කියන තැන ඉඳන් හරි පාස් පේපර්ස් කරලා මේක කොහොම හරි ගැට ගහගෙන යන එක මේක ගොඩ යනවා. රිවිෂන් ගිහිල්ලා කරන්නකො බලන්න පුළුවන්. S එකෙන් මෙහා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කලින් ගෙවල්ලා ඉගෙන ගත්ත ටිකම ආයි ගෙවලා ඉගෙන ගන්න යනවා. ඕගොල්ලෝ වෙනස් වෙනව නෙමෙයි. ඔයගොල්ලෝ පන්තියේ නම වෙනස් කරලා බලනවා හරියයිද කියලා. දැන් ඔයගොල්ලෝ හිතනවාද රිවිෂන් පන්තියකට ගිහිල්ලා ඔය දෝලන හතරංග පාස් පේපර්ස් ටික කරන්නේ නැතුව දෝලන හතරංග පුළුවන් වෙනවා කියලා? ඔයගොල්ලෝ හිතනවාද රිවිෂන් පන්තියකට ගිහිල්ලා යාන්ත්‍ර විද්‍යාව පාස් පේපර්ස් ටික කරන්නේ නැතුව යාන්ත්‍ර විද්‍යාව පුළුවන් වෙනවා කියලා? මොකද ඔයගොල්ලෝ දකින්න සිහිනේ. මැජික් එකකින් ෆිසික්ස් පුළුවන් වෙයි. වැඩ කරන්න ඕනේ නැහැ. අපි ගොඩ දාන සර්ලා ඉන්නවා. මැජික් එකකින් සියල්ල පුළුවන් වෙයි. තව ටික කාලයක් ඔය ඉන්න නිද්‍රාව තුල සුව විඳින්න ඔයගලන්ට ගුරුවරයෙක් උපදෙස් දෙයි. එච්චරයි. යථාර්ථය පෙන්වන්නේ නැහැ. තව ටික කාලයක් ඔය ඉන්න නිද්‍රාව තුලම සුවෙන් ඉන්න පුළුවන් අවුලක් නැහැ. ඔහොම යන් කියලා තව ටික කාලයක් ගෙනියන්න. ඔය ඔක්කොම සිහින මාලිකා කුඩු වෙන වෙලාවක් එනවා. මම ඉස්සලා ගිහිල්ලා වැටෙන තත්පර කීපෙදී මට ඒක තේරුණා. ගුවනේ හිටපු තත්පර දෙක තුනේදී මට ඒක තේරුණා. ඊළඟ මොහොතේ ඔළුව වදිනවාමයි කියලා දැනෙනකොට මට ඒක තේරුණා. ඕගලන්ට වෙන උපද්‍රවය ඊට වඩා ලොකු එකක්. වැඩ කලේ නැත්තම් සෝරි තමයි. සියලු පන්ති අන්තිම සතියේ නිවාඩු ඒකයි අද අමාරුවෙන් හරි ආවේ. හැබැයි ඔයගලන්ට අතිරේක පන්ති 3ක් මං කරලා තිබුණා මට ඒව පිටින් දාලානේ. මාසෙකට සති 4යිනේ දවස් 4යිනේ වැඩ කරන්න ඕනේ. එහෙම ගණන් හිලව් බේරනවා නම් අද මං ඉන්න ඕනේ නැහැ. අමාරුවෙන් හරි ඇවිල්ලා ඉගෙනුවේ ලබන සතියේ නිවාඩු නිසා. ඒක මම විතරක් දෙන නිවාඩුවක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා. 25 ඉඳලා සාමාන්‍යයෙන් හැම පන්තියක්ම අන්තිම සතියේ නිවාඩු. හරි. ඔන්න අපි අතිරේක පන්ති කීපයකුත් කළා. අහගන්නකෝ. සාමාන්‍ය පන්ති එකක්වත් කට් කළේ නැහැ. පොය දවසේ මගේ ඇරිච්ච පන්තියක් කළා ඔයගලන්ට. එදා මට එන්න බැරි වුණා. හොඳට හොන අරකට එන්න බැරි වුණා. හරි. ඔය පන්ති එකක්වත් මිස් වෙලා නැහැ. මිස් වුණ එකම පන්තිය මොකක්ද? සිකුරාදා උදේ අතිරේක පන්තිය විතරයි. පේපර් ක්ලාස් එකත් කොහමද යදගෙන ගියානේ.
දැන් මේ ඉස්සරහට 25 ඉඳලා 31 වෙනකන් හැම පන්තියකම නිවාඩුවක් සෙට් වෙයි. ඕක තමයි විභාගෙට කලින් සියලු පන්ති පාසල් නිවාඩු ලැබෙන එකම සතිය ඕගලන්ට. ආයෙ මේකක් නැහැ. අවුරුදු සතිය කියලා කල්පනා කරන්න නැති ඒකේ බලමුකෝ අවුරුදු සතියේදී. නිවාඩු ලැබෙන පිළිවෙල. ඒ නිසා මේ නිවාඩුව පටන් ගන්නකොට මම කියවනේ ඕක ඉක්මනට ගෙවෙනවා වැඩ ටික කරගනින්නලා කියලානේ. අද කවදාද 21. හරි. දවස් 10ක් විතර තියෙනවා නිවාඩුව. තාමත් සැලකිය යුතු වැඩ කොටසක් කරත හැකි. වැඩ කරන්න සඳුදා ඔන්ලයින් පන්තිය ආලෝකයේ පන්තිය තියෙනවා. අද ඉඳන් ඔක්කොම නිවාඩු කියලා හිතන්න එපා. හරි. සඳුදා පන්තිය තියෙනවා. අපි කාච කොටස කරන්නේ. ඔය ගෙදර වැඩවල මට තව දෙන්න පුළුවන් ඒවා තියෙනවා නම් රිවිෂන් පේපර්ස් වල එහෙම මම ටෙලිග්‍රෑම් එකට දාන්නම් මට මේ රිවිෂන් පේපර්ස් ටික මක් ගවනේ මම අනුමාන වශයෙන් කිව්වේ. ඒතරේ ගෙදර වැඩ ටික කම්ප්ලීට් කරන්න කොට ගහ ගන්න එපා. ළමයින්ගේ ඉල්ලීම නිසා කරන රිවිෂන් පන්තිය යාන්ත්‍ර විද්‍යාව ටාගට් කරගෙන කරන රිවිෂන් පන්තිය. ඒතර අපි ඒ කියන්නේ අලුත් අවුරුද්දේ මම ගම්පහ පන්ති පටන් ගන්නේ රිවිෂන් පන්තිය. ජනවාරි 3 වෙනිදා රිවිෂන් පන්තිය පටන් ගන්නවා. පළවෙනි දවසේ ඉඳන් උගන්වන්නේ යාන්ත්‍ර විද්‍යාව. මාන උගන්වන්න ඕනේ නැහැ නේ. හැබැයි මාන කොටස් එහෙම කවර් වෙන පේපර්ස් කීපයක් මම කරවනවා. රිවිෂන් පන්තියට එන හැම ළමයෙකුටම ප්‍රැක්ටිකල්ස් ආයි මුල ඉඳන් කරවනවා. හැබැයි මේන් ටාගට් එක රිවිෂන් පන්තියේ යාන්ත්‍ර විද්‍යාවේ ලකුණු 15 ගන්න උදව් කරන එක. කලාට වැඩක් නැහැ ළමයි විභාගෙදී තියෙන ලකුණු ටික ගන්න බැයි නා. ඒතර මාස දෙකකින් යාන්ත්‍ර විද්‍යාව කවර් කරන එක එන අමාරු වැඩක්. හැබැයි මම කරනවා. හොඳින් හොන අරකින් කරනවා. හරි. රිවිෂන් පන්තිවල පන්ති ගාස්තු ඒවා මොකුත් තාම තීරණය කරලා නැහැ. ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා තියෙනවා. මම හිතන්නේ ලින්ක් එක දාලා ඇති ඕගලන්ට. අවශ්‍ය ළමයි මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙන්න. ඒකට මම ඉදිරි දවස්වලදී සියලුම විස්තර දාන්නම් රිවිෂන් පන්තිය මෙහෙමයි කරන්නේ කියලා. දැනට නිකන් කාලසටහන විතරයි දාලා තියෙන්නේ. හරි. කිසිම දරුවෙක් රිවිෂන් පන්තියට එන්න උවමනාව තිබිලා මුදල් ප්‍රශ්නයක් කරගන්න එපා. තියෙන දරුවෙක් ඉන්නවා නම් කොහොමද පළවෙනි දවසේ ෆ්‍රී කරන්නේ ඕන දරුවෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා මට කතා කරන්න. හරි. දැන් අපි ගොඩක් ළමයිට උදව් කරලා තියෙනවා. සමහරට ඒවා නිසා වෙන්නත් පුළුවන්. හරි. ඒ වැදිල්ලට ළමයි මං හිතුවා හරි තමයි කියලා. හරි. ඒ වැදුනට පස්සේ වීදුරුව කඩාගෙන වැටුණා මූණට. හරියටම අර මොකද කියමන? ගහෙන් වැටිච්ච කාට එන්නම තමයි මේ ඔක්කොම ඇහුම් දාලා තියෙන්නේ. ඇහැ බේරුණා. වයිෆ් ළඟ ඉඳලා අත දැම්ම. එයාගේ අතට කැපුණා. පාන්දරයකට මම නාන වෙලාවේ ආ මොකද කළේ කියලා අහන්න එපා. වාසනාවකට වොෂ්රූම් එකේ දොර ඇරලා තිබුණේ. නැත්තම් ඒක. හරි. හරිම පරිස්සමෙන් ඔය මේ බාත්රූම් කේස් එක ළමයි එන භයානකයි හරි හිතන්නේ නැති මොහොතක තමයි එතන දැන් උදේ පන්තිත් මම මේ පඩි පෙළ බහිනකොටත් මම මාර කල්පනාවෙන් බහින නගිනේ. මම ඒක දිහා බලාගෙන මිසක් ළමයි දිහා බලාගෙන නෙමෙයි ඈ. මම සාමාන්‍යයෙන් අඩිය තියෙනකොට උනත් බල්ලා අඩිය තියන්නේ. ඉතින් වෙලාව ආවහම ඒව වැඩන්නේ. එක මොහොතයි. සබම් පෙට්ටිය ලෙස්සගෙන ආව වැටෙන්න. එතකොට පොඩි ෂවර් එකකට ග්ලාස් එකක් තියෙනවා. ග්ලාස් එක උඩ සබම් පෙට්ටිය තියෙන්නේ. ඒවන් සබම් ගාගෙන එතෙන්ට යනවා. සබම් පෙට්ටිය ලෙස්සගෙන වැටෙන්නේ. කාටුණත් පිළිසරණක් වෙන්නේ නැහැ. මං සබම් පෙට්ටිය අල්ලන්න එතන බැලන්ස් නැති වුණා. ඒක වග කියන්න ඕනේ සබම් පෙට්ටිය.
මේ අතට මෙහෙම නේ මේ අතට වැටෙන්නේ ඊළඟ මොහොතේ මම දන්නවා ඔළුව ගිහිල්ලා වදිනවා කියලා ටයිල් එකේ. හැබැයි වදිනකොට මේ කියුබිකල් එකේ මේ ග්ලාස් එක මේ දොර ඇරලා තිබුණේ. ඒ දොරේ මාව වැදුනා. හැන්ඩල් එකේ හරි වදින්න ඇති. මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මං ගිහිල්ලා වැටුණා ඔළුව වැදුනා. අනිත් පැත්තට මං නැගිටිනකොට ඊටු ටික සිද්ධ වුණා. ලේ එකයි හරි දැන් දන්නේ නැහැ කොහෙන්ද ලේ එන්නේ කියලා. ඔළුව පැලිලාද මොකක්ද වෙලා ලේ ගලනවා හැමතැනින්. එහෙම ඇක්සිඩන්ට් වලට ගියා. එහෙමම ගියේ නැහැ මේ ඇඳක් ගියේ. හරි. අපි මොන ගහන්නේ හරිසම් වෙන්න හරි. බාත්රූම් කේස් එක මාර භයානකයි. මොකද අල්ල ගන්න තැනකුත් නැහැනේ. ලිස්සුවට පස්සේ ඉවරම තමයි. හරි. සවුන්ද පන්තියේදී මොන ගහනවනේ? වැඩ කරන්න 2025 ලබන්න යන්නේ ඔයගලගේ විභාග අවුරුද්ද. සිකුරාදා රිවිෂන් පන්තියෙන් පස්සේ පේපර් ක්ලාස් එක සාමාන්‍ය විදිහට යනවා. හරි? රිවිෂන් පන්තිය ගැන විස්තර මම අර ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම්. ළමයි අද කවුරුත් ප්‍රශ්න අහන්න එන්න එපා මම අමාරු පිටින් ඉන්නේ. හරි? යන්න අවස්ථාවක් දෙන්න. හරි. එහෙනම් අදට පන්ති වැඩ මෙතන